अस्सलाम वालेकुम वरहमतुल्लाहि वबरकातुहू. මං අද ආවේ මගේ කලින් වීඩියෝ එකට රිප්ලයි එකක් කරන්න. ඒ කිව්වොත් ගොඩාක් හේට් ස්පීච් ආවා. ගොඩාක් දෙනෙක් මගෙන් ඇහුවා මට ළමයෙක් හිටියනම් මං දෙනවද කියලා. ඕගලන්ට එකක් තේරුම් කරගන්න මං කිව්වේ එදා එතන සිද්ධ වෙච්ච දෙයක්. එදා නෝමල් දෙයක්. අපි ඇයි දැන් කරදර වෙන්නේ කියලා. හරිද? එතකොට දැන් කාලේ එහෙම වෙනවා නම් ඔක්කොමලා දෙයි එහෙම. හරිද? මාත් දෙනවා. හැබැයි අද කාලේ එහෙම වෙන්නේ නැහැ. අද කාලේ මැචියුරිටි එක වෙනස්. ඒ කාලෙට වඩා ඒ කාලේ මැචියුරිටි එක ගොඩාක් වෙනස් මේ කාලෙට වඩා. සෝ ඒකයි මේකයි කම්පෙයාර් කරන්න එපා. මං කිව්වේ හිස්ටරි එකේ මොකද්ද වුනේ කියලා. හිස්ටරි එකේ ගොඩාක් අය ඔයගලන්ට දන්නවා රජුරෝ නැත්තම් ගැහැණු ගොඩාක් දෙනෙක් තියාගත්තා. ගොඩාක් දෙනෙක් මැරි කරා. එහෙම දේවල් වුණා. අපි කියන්නේ නැහැ දැන් ඒක එහෙම කරන්න කියලා. ඒ වෙච්ච දේ මං කිව්වා එච්චරයි. ඒ විතරක් නෙවෙයි මට හරි සතුටුයි ඕගලන්ගේ ප්‍රශ්න ටික හෙලි කරයි කියලා. එහෙම ප්‍රශ්න ඕගලන් හෙලි කරන්නකොට තමයි අපිට සොලියුෂන් එකක් කියන්න පුළුවන්. මොකද්ද අර එක ළමයෙක්ට මෙහෙම වුණයි කියලා ඕගලන්ට ඔච්චර කැක්කුමක් තියෙනවා. මට හරි සතුටුයි අපේ ශ්‍රී ලංකාව ජනතාව ගැන. එතකොට මේකත් මං කියන්න ආවේ එක ළමයෙක්ට එහෙම වුණයි කියලා අපි කොච්චර මෙව වෙනවද? ඒකත් 1500 years ago. එතකොට දැන් මේ කාලේ කොච්චර ළමයි නැති වෙනවද? ඔයගොල්ලන් දන්නවා පැලස්තීනයේ අනිත් රටවල මුස්ලිම් හෝ මොනා හරි ජාතියක් කොහොමත් ළමයිනේ. එතකොට ඒගලන්ටත් ඕගලන් හඬ නගයි කියලා මම විශ්වාස කරනවා. Thank you so much.